සුබ දවසක් හැමෝටම. මේ කාලේ ටිකක් ඉතින් රස්නෙත් එක්කනේ. ඒ හින්දා ඇඟ සිසිල් කරගන්න රසම රස දෙයක් හදන හැටි පෙන්වන්නයි හදන්නේ. අද මා හරිම ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන් මැංගුස්ටින් පොප්සිකල් එකක් තමයි හදන්නේ. මැංගුස් කියන්නේ රස විතරක් නෙමෙයි ගුණයත් ගොඩක් තියෙන පළතුරක් නේ ඉතින්. වැඩි කතා නැතුව අපි බලමු මේ රසවත් පොප්සිකල් එක හදාගන්නේ කොහොමද කියලා. මම මේකට ගන්නේ මැංගුස් ගෙඩි 5ක්. ඒ ටික මුලින්ම හොඳින් හොද ගන්නවා. සෝදගත්ත මැංගුස් වල අපි ඊට පස්සේ පොත්ත ගලවලා මද ටික වෙනම වෙන් කරගන්නවා. මෙන්න මේ විදිහට පිහියෙන් වටේම කපලා නැට්ට තියෙන පැත්තෙන් එක පැත්තට ඇද්දාන් පස්සේ මේකේ මදුළු ටික අපිට ලස්සනට ගලව ගන්න පුළුවන්. නැත්තම් මෙන්න මේ විදිහට නැට්ට කඩලා අත් දෙකෙන් මේ විදිහට පොඩි කරලා කට්ට ගලවලා ඒකෙනුත් අපිට මද ටික ගන්න පුළුවන්. ඔයාලා කැමති ක්‍රමයක් ඒකට පාවිච්චි කරන්න. මට හිතෙන විදිහට මේකේ පොත්ත ගලවන්න පුළුවන් ලේසිම විදිය තමයි අත් දෙකට තියලා තද කරලා පොත්ත ගලවන එක. අපි නම් පොඩි කාලේ මේ විදිහට තමයි මැංගුස් වල පොත්ත ගැලෙව්වේ. හැබැයි ඉතින් අත්වල කහට නම් ඉතින් ගොඩක් ගෑවෙනවා. මැංගුස් වල හොඳ මද වගේම නරක්කුණු මදක් තියෙනවනේ. ඒව වෙන් කරගන්න ඕනේ හින්දා මම මේ ඔක්කොම මද ටික එකම වාජනයකට දාගන්නවා. මෙන්න මේ මැංගුස් ගෙඩිය තියෙනවා ඒ වගේ හොඳ නැති මැංගුස් මදයක්. අපි ඒවා අයින් කරගන්නවා. මැංගුස් කියන පළතුර තැලෙන්නේ නැති වෙන්න කඩලා ගන්න ඕනේ පළතුරක්. ඒක බබිම වැටුනොත් හරි තැලුනොත් හරි ඒ පැත්ත සවුත්තු වෙනවා. මැංගුස් ලෙල්ලේ කිරි තියෙනවනේ. ඒ කිරි තැලුනහම වෙන්නේ ඒ කිරි ටික මදේ පැත්තට ගිහිල්ලා මදේ සවුත්තු වෙනවා. මේක අපි හොඳට බ්ලෙන්ඩ් කරන නිසා මේ මදුළු වල ඇට තියෙනවද කියලා අපි එකින් එකටම බලනවා. මොකද ඇට වුණොත් එහෙම ඒක අමුතුම රසක් වෙනවා. ඒ නිසා අපි මදුළු වල ඇට තියෙනවද කියලා බලලා ඇට තියෙනවා නම් ඒව අයින් කරගන්නවා. ඒකම හොඳ මද නරක මද වෙනම වෙන් කරගන්නේ මේ වෙලාවේ තමයි. මෙන්න මේ විදිහට මද ටික වෙනමයි ඇට ටික වෙනමයි අපි වෙන් කරගන්නවා. අපි දැන් බ්ලෙන්ඩ් කරගන්නයි හදන්නේ. බ්ලෙන්ඩර් ජායකට මුලින්ම මැංගුස් ටික දාලා අපි ඒකට සීනි එකතු කරනවා. මම නම් සීනි බොහොම චුට්ටයි එකතු කරේ තේ හැඳි 2ක් වගේ. ඕගොල්ලන්ගේ රස අනුව ඕගොල්ලන්ට ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. මම ඒකට ලුණු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. තව මම මේකට කිරි කෝප්ප කාලක් එකතු කරගන්නවා. මං කිරි ගොඩක් එකතු කරන්නේ නැත්තේ මට මේ මැංගුස් වල රස ඉස්මතු කරන්න ඕන නිසා. ටිකක් කිරි වැඩියෙන් දැම්මොත් කිරි වල රස එනවා මිසක් මැංගුස් වල රස එන්නේ නැහැ. ඒ නිසා තමයි මං කිරි ප්‍රමාණය ටිකක් අඩු කරලා දැම්මේ. මේක අපි හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. හොඳින් උපු වෙනකන්. ඔන්න ඒකේ තියෙන උකු ගතිය අපිට ඕනම් මේක බොන්න උනත් පුළුවන් ඩ්‍රින්ක් එකක් විදිහට පොප්සිකල් හදන්නේ නැතුව. මම මේක ප්‍රේස් කරන්න මේ වගේ පුංචි ග්ලාස් තමයි යොදාගන්නේ පොප්සිකල් මෝල්ඩ් වෙනුවට. මේ ටික අපි ග්ලාස් වලට දාලා කෝටුත් හයි කරනවා. දැක්කද මේකේ උකු ගතිය හින්දා කෝටු හයි කරාම කෝටු හෙට මෙහෙට වෙන්නේ නැහැ. කෝටුව ගැහුවාම ඒ විදිහට මේක හිටිනවා. අපි ඊට පස්සේ මේක ෆ්‍රීස් වෙන්න තියනවා. මේ තියෙන මැංගුස්ටින් පොප්සිකල් එක අපේ පැංචි නම් මේක හරි ආසාවෙන් කන්නේ. මේක හරිම රසවත්. එහෙනම් මැංගුස් වාරි ඉවර වෙන්න කලින් ඔයගොල්ලොත් හදලා රස බලන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම හමු වෙන්නම්. මාව subscribe කරලා තියාගන්න.